හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් අරගෙන ආවා. අද මම ඔයාලට අරන් ආවිල්ලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයේ තියෙන කාර්යාල කාර්ය සහායක කියන රැකියා තනතුර සඳහා තමයි මේ දවස්වල අයදුම්පත් කැඳවන්නේ. හරි ඉතින් අපි බලමු මෙන්න මේ ජොබ් වේකන්සිස් එකට අදාළ සුදුසුකම් මොනවාද, ඒ වගේම වැටුප් ප්‍රමාණය කොච්චරක් ගෙවනවද, ඒ වගේම මේකට අයදුම් කරන්නේ කොහොමද කියලා මම සම්පූර්ණ විස්තරය ඔයාලට කියන්නම්. හරි ඉතින් මුලින්ම කියන්නම් මේකට අවශ්‍ය සුදුසුකම්. ඉතින් සුදුසුකම් විදියට තියෙන්නේ බාහිර අයදුම්කරුවන් සඳහා තියෙන්නේ අධ්‍යයන පොදුසාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පෙනී සිටීම විතරයි අවශ්‍ය වන්නේ. මේකට අවශ්‍ය සුදුසුකමක් වන්නේ කායික සුදුසුකම් විදියට අවශ්‍ය වන්නේ තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වෙනත් සුදුසුකම් විදියට විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් කැඳවන අවසන් දිනට තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේවා තමයි ඔයාලට අවශ්‍ය සුදුසුකම් වන්නේ. අවම සුදුසුකම් කීපයක් තමයි ඔයාලට අවශ්‍ය වන්නේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම විතරයි, කිසිම පාසයක් අවශ්‍ය වන්නේ නැහැ. පෙනී සිටියා නම් ඔයාලට මෙන්න මේ ජොබ් වේකන්සිස් එකට අයදුම් කරන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මෙතනදී මම ඔයාලට සඳහන් කරන්න මේකේ වැටුප් ප්‍රමාණය කොච්චරද, එයාගේ වයස් සීමාව. ඉතින් ඉල්ලුම් පත්‍ර බාර ගන්න අවසාන දිනයට අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙක්ට තමයි මෙන්න මේ ජොබ් වේකන්සිස් එකට අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා. වැටුප් ප්‍රමාණය විදියට රුපියල් 62530ක් සහ රජයේ අනිකුත් දීමනා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි ඉතින් යෝග්‍යතා ඇගීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දෙන විදිය පහලින් සඳහන් කරලා තියෙනවා. පළපුරුද්දට ලකුණු 20ක් හම්බ වෙනවා. අදාළ අතිරේක අධ්‍යාපනික සුදුසුකම් වලට ලකුණු 20ක් හම්බ වෙනවා. සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාව වලට ලකුණු 60ක් ලබා දෙනවා. අන්න ඒ විදිහට තමයි ඔයාලට මේකේ ලකුණු ලබා දෙන්නේ. හරි ඉතින් මෙන්න මේ ජොබ් වේකන්සිස් එකට ඔයාලා අයදුම් කරන්නේ කොහොමද කියලා මම සඳහන් කරන්නම්. මේ ජොබ් වේකන්සිස් එකට ඔයාලා අයදුම් කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ Telegram channel එකට join වෙන්න ඕනේ. මම පහළ comment section එකේ දාලා තියෙන ඒ වගේම අපේ description box එකේ තියෙනවා මේකට අදාළ link එක. අන්නේ link එක click කරාට පස්සේ යනවා අපේ Telegram channel එකට. ඉතින් Telegram channel එක pin කරලා තියෙනවා මේකට අදාළ application එක. අනිවාර්යයෙන්ම ඔයාලා අපේ Telegram channel එකට join වෙන්න. එතකොට ඔයාලට ඉදිරියේදී දාන job vacancies වලට අදාළ application ඒ වගේම details ඔක්කොම බලා ගන්න හැකියාව තියෙනවා. හරි ඉතින් මම මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්නම්. මේ ජොබ් වේකන්සිස් එකට ඔයාලටත් අනිවාර්යයෙන්ම අයදුම් කරන්න හැකියාව තියෙනවා. හරි ඉතින් දිනපතා මේ වගේ ජොබ් වේකන්සිස් ගැන ගන්න අනිවාර්යයෙන්ම අපේ channel එකට join වෙන්න, subscribe කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් මෙන්න මේ වගේ තවත් අලුත් වීඩියෝ අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.